හයි අදරෙන් පිළිගන්න ඕගලඟ මගේ චැනල් එකට මම නදුනි මම ඉන්න සිද්නිවල අදත් මේ සිද්නි ඉදලා තමයි ලොග් එක අරගෙන එන්නේ. ඉතින් අද අපි යන්නේ සිද්නිවල HARS Aviation Museum එකට. HARS කියන්නේ Historical Aircraft Restoration Society. මේ society එකෙන් කරන aviation museum එකකට තමයි අපි යන්නේ. මේක තියෙන්නේ සිද්නි ඉඳලා කිලෝමීටර් 102ක් සවුත් පැත්තට වෙන්න. වොලොංගොන් පාස් කරලා ෂෙල්හාබ් එයාපෝට් එක ගාව තමයි මේ මියසියම් එක තියෙන්නේ. ඉතින් මේ මියසියම් එක ඇතුල් වෙනකොටම ඕගලන්ට පෙනෙයි දකුණු පැත්තේ නවත්තලා තියෙනවා Boeing 747-400 aircraft එකක්. මේක normal aircraft එක නෙමෙයි. මේකට කියන්නේ jumbo jet කියලා. මොකද ඒක තට්ටු දෙකක් තියෙන aircraft එකක්. ඉතින් අපිට ඒක ඇතුළට නැගලා ඒක බලන්න chance එකක් හම්බුණා මේ aviation museum එකේ tour එක යද්දී. ඉතින් මේ aviation museum එකේ tour එක ගැන කියනවා නම් ඒගොල්ලන් තනියෙන් අපිට එහෙම යන්න දෙන්නේ නැහැ museum එකේ. tour guide කෙනෙක් එක්ක විතරයි අපිට එහෙට මෙහෙට යන්න පුළුවන්. ඉතින් tour guide කෙනෙක් එක්ක යන්නත් main 3 parts තියෙනවා. පළවෙනි එක ඒගොල්ලන්ගේ aircraft display area එක, දෙවෙනි එක අර මං කියපු jumbo jet plane එක, තුන්වෙනි එක ඒගොල්ලන්ගේ aircraft workshop එක. ඉතින් aircraft workshop එකේ ඒගොල්ලන් warnings ගහලා තියෙනවා oil leaks තියෙනවා පරිස්සමෙන් යන්න එහෙම කියලා. ඉතින් අපි පරිස්සමෙන් තමයි මේ ඒරියා එකේ ගියේ. මම මේ ඒරියාස් ඔක්කොම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් හැම ප්ලේන් එකේම ඩිස්ප්ලේ ඩීටේල් එක මම වීඩියෝ කරේ නැහැ. මම normal idea එකක් තමයි දෙන්නේ මේ වීඩියෝ aviation museum එක වීඩියෝ එකෙන් ඒ aviation museum එකේ තිබ්බ aircrafts ගැන. ඔයගලන් aircrafts pro කෙනෙක් නම් ඒක ඒගොල්ලන්ට මේක වීඩියෝ එක එච්චර ඩීටේල්ස් නැති වීඩියෝ එකක් තමයි. ඒ කියන්නේ ගොඩක් එක එක රටවල් වලින් ඔස්ට්‍රේලියාවට ගෙනාපු war planes තිබුණා, ඔස්ට්‍රේලියන් war crafts තිබුණා. ඒ වගේ එක එක විදිහේ planes මේ aviation museum එකේ තිබුණා. ඉතින් ඒ හැම එකේම in detail විස්තරයක් නම් මේ වීඩියෝ එකේ නැහැ. overall idea එකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අපි තව පරක්කු වෙන්න නැතුව යමු වීඩියෝ එකට. හරි. ඔන්න ඉතින් අපි පිට වෙලා යන ගමන් පාර දිගේ ගත්ත පොඩි ක්ලිප් එකක්. අහස ලස්සන දවසක්, හුලගත් පොඩක් වැඩි දවසක්. පල්ලෙහෙන් පෙවුනේ වොලොංගොන්. මේ අපි එක්සිට් වෙන්න යන්නේ හයිවේ එකෙන්. ඊට පස්සේ අපි හරවනවා HARS Aircraft Museum බෝඩ් එක ළඟින් ෂෙල්හාබ් එයාපෝට් එක පැත්තට. මෙතනින් හරවලා චුට්ටක් දුරක් ගිහිල්ලා වමට හැරුණාම තමයි එයාපෝට් එකයි මියසියම් එකයි තියෙන්නේ. අර ඉස්සරහත් පේන ෆ්ලයිට් එකයි එතන කිලින්ම ගියාම මියසියම් එක. කට්ටියක් පාර පයින් හින්දා අපි පොඩ්ඩක් නැවතුවා. හරි. ඊට පස්සේ ඔන්න අපි ආයෙ යනවා ඒ හරියට. මේ තියෙන මියසියම් එක අතනින් තමයි ඇතුල් වෙන්නේ. ඕපන් කියලා ගහලා තියෙන තැන තමයි ඇතුල් වෙන තැන තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම පාක් කරලා ඊට පස්සේ ඇවිදගෙන යනවා මියසියම් එක පැත්තට. හුලඟ වැඩි දවසක් අපි ගියේ මැයි අන්තිම සුමානේ. මම දන්නවා දැන් ජූනිත් අන්තිම සුමානේ වෙලා තියෙන්නේ. ඒ වුණාට vlog එක මාසයක් පරක්කුයි. මෙතන තමයි entrance එක. entrance එකේ අපි පොඩි clip එකක් ගත්තා. කාස් පාක් කරලා ඇතුළට යන්න තියෙන්නේ. last tour එක 2 o'clock. දෙකට කලින් ඇතුළු වුණ නැත්නම් museum එක බලන්න වෙන්නේ නැහැ. ටිකට්ස් ගත්තා අපි එක්කෙනෙක්ට ටිකට් එකක් $30යි. අපි 3 දෙනෙක් ගියා. මමයි මේ මගේ හස්බන්ඩ්. එයයි මගේ යාළුවෙක් තමයි මේකට ගියේ බලන්න. හරි. අපි අර ඉන්න ටුවර් ගෲප් එකට ජොයින් වුණා. මේ තියෙන්නේ ඩිස්ප්ලේ ඒරියා එක. එයාක්‍රාෆ්ට්ස් ඩිස්ප්ලේ කරලා තියෙන මෙතන. එතකොට මේ ඉන්නේ අපේ ගයිඩ්. එයා හැම එකක් ගැනම ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ගොඩක් විස්තර කරා හැම එයාක්‍රාෆ්ට් එකටම එයා අපිට කියලා දුන්නා අපේ ප්‍රශ්න තියෙනවද කියලා අහලා ඒව ඔක්කොම ක්ලියර් කරලා දුන්නා. ඒ සමහර එයාක්‍රාෆ්ට් ළඟට ගිහිල්ලා බලන්නත් දෙනවා. මේ වගේ එකක්. මේ ඉන්නේ අපේ ගයිඩ් යන්න කිව්වා. ඉතින් මමත් ගියා අවුලට බලන්න. ඊට පස්සේ අපි එන්ජින් එකත් බැලුවා. මේකට කියන්නේ ඇල්බට්‍රොස් එයාක්‍රාෆ්ට් එක. මේ තියෙන්නේ ඇල්බට්‍රොස්. මේ ගොඩක් ඒවා war aircrafts.
මේ තියෙන්නේ ඩිස්ප්ලේ ඒරියා එකේ තිබ්බ ප්ලේන්ස් ටික. දැන් අපි යන්න හදන්නේ ෆොටෝ එකක් දෙකක් ගහලා එළියට ගිහිල්ලා Boeing 747-400 එකේ යටට තමයි ගියේ. ප්ලේන් එකක් යටට යන්න හම්බෙන chance එක ගොඩක් අඩුයි අපිට. ඉතින් මේ ප්ලේන් එක යට හොඳට බලන්න පුළුවන් අපිට. රෝදද යට කොයි වගේද මේක සාමාන්‍යයෙන් ප්ලේන් එකක් යට හිටියොත් ඒක මාරම ඩේන්ජරස්. ඒ වුණාට මේක ඩිස්ප්ලේ ප්ලේන් එකක් හින්දා අපි ප්ලේන් එක යටට ගියා. හරි මේ තියෙන ප්ලේන් එකේ එළියෙන් අපි බලපු ඒවා ටික. ජම්බෝ ජෙට් තමයි මේ ප්ලේන් එක. තට්ටු දෙකක්. හරි අපි හදන්නේ දැන් මේ ප්ලේන් එකට නගින්න. ඊළඟට අපි මේ ප්ලේන් එකේ ෆොටෝස් ටිකක් අරගෙන ප්ලේන් එකට නගිනවා. නැගලා ඇතුළට ගිහිල්ලා ඇතුලේ seats and cabin areas ඒ ඔක්කොම අපි බැලුවා. මේක ගොඩක් 500ක් විතර සෙනග ගෙනියන්න පුළුවන් ප්ලේන් එකක් මං හිතන්නේ. මේ seating area එක kitchen area එක cockpit එක ඔක්කොම අපිට බලන්න හම්බුණා. එකින් එකට area එකකින් area එකට අපිව ගෙනිච්චා. tour group එකේ හිටියේ 8 දෙනෙක් විතර. so එක්කෙනාට දෙන්න වගේ මෙතනට ගිහිල්ලා මේ cockpit එක බලන්න හැම chance එක දුන්නා. So these beds මේ are bunk all beds original. මම Apart හිතන්නේ from the blanket, yes. pilots ලගේ resting area එක ඕක. මේ serve කරන area එක basically kitchen වගේ area එක. ඊළඟට මේ මොනවද? ඒ තයි cabin area එක cabin crew area එකක්. මේ premium economy හරි business class හරි seats. මට හරියටම sure නෑ ඒක. මම හිතන්නේ මේ business class. ඔව්. ඊළඟට අපි යනවා ප්ලේන් එකේ උඩ තට්ටුවට. මේ ප්ලේන් එක තට්ටු දෙක ප්ලේන් එකක්. ඒක තමයි මේ ප්ලේන් එකේ විශේෂත්වය. ගොඩක් සෙනග ගෙනියන්න පුළුවන්. දැන් මේ වගේ ෆ්ලයිට් එයාක්‍රාෆ්ට්ස් දෙකක් තමයි මම හිතන්නේ ඔපරේට් වෙන්නේ. මේ එයාක්‍රාෆ්ට් එක ඔපරේට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආව එළියට. අපි මේ ප්ලේන් එකත් එක්ක ෆොටෝ එකක් අරගෙන ආයි ගියා ඇතුළට. මියුසියම් එක ඇතුලේ. ඊළඟට අපි යන්න හදන්නේ වර්ක්ෂොප් ඒරියා එකට. මේ අපි සුවනියර් ෂොප් එක through යනවා aircraft repair and maintenance restoration කරන area එකට. මේ restoration කරන area එක restoration කියන්නේ පරණ planes ගෙනල්ලා ඒවා කැඩිච්ච තැන් හදලා ආපහු fly කරන්න පුළුවන් විදිහට ඒගොල්ලන් හදලා ගන්නවා. නැත්තම් display කරන්න තියෙනවා. මේ workshop area එක මේකත් ඉන්දියා වලින් හම්බෙච්ච ප්ලේන් එකක් කියලා ඒගොල්ලන් කිව්වේ රතු පාට එක. හැම ප්ලේන් එකේම ඩිස්ක්‍රිප්ෂන් එක ඒගොල්ලන් දාලා තිබුණා. මම ඒවා එකින් එක ගන්න ගියේ නැහැ. හරි මේ තමයි aircraft restoration area එක ඒගොල්ලන්ගේ workshop එක. workshop එකේ videos තියෙන එච්චරයි මං හිතන්නේ. ඊළඟට අපි යනවා සුවනියර් shop එකට. බලමු මේ ටික ගියාට පස්සේ අපි යන්නේ සුවනියර් shop එකට. සුවනියර් shop එකට කලින් අර මැද area එකේ තමයි මේ display aircraft එක තියෙන්නේ. මේක helicopter එකක් මම හිතන්නේ. මේ තියෙන්නේ souvenirs. මේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ collection එක plane collection එක. souvenir shop එකේ තියෙන මෙතන එහා පැත්තේ. මේ එක uniforms තිබුණා Qantas uniforms. ඒගොල්ලන් අඳින විදිහ පෙන්නලා එක ඒවා තිබුණා පින්තූර තිබුණා.
ඒ ඔක්කොම අපි බැලුවා. ඊළඟට අපි යන්නේ සුවනිය ඒරියා එකට. අපි සුවනිය ෂොප් එකෙනුත් ගත්තා ලෙගෝ ප්ලේන් එකක්. ඒ ප්ලේන් එකේ ෆොටෝ එක නම් මම හිතන්නේ මම වීඩියෝ කරලා නැහැ. මෙන්න මේ ප්ලේන් එක තමයි අපි ගත්තේ. ගොඩක් ප්ලේන්ස්, ෆ්‍රිජ් මැග්නට්ස් එහෙම තිබුණා. ඒ ඔක්කොම මාර ඉන්ට්‍රෙස්ටිං බඩු. ඊට පස්සේ අපි ආවා. Thank you for watching. Bye bye.